මේ සිද්ධිය අද වෙලා තියෙන්නේ. එතකොට මෙන්න බලන්න මේ ගොඩක් අය මේ වෙද්දී ඇවිල්ලා ඉන්නවා. අලියට සමහර අය කැම දෙනවා. පව් ඉතින්. හිතට සතුන්න මෙහෙම අපරාධ කරන්න හොඳ නැහැ ඇත්තටම නේද? ගයිස් මම දැන් අද ඉන්නේ මේ පුරා දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිම් වෙලා තියෙන කහල රක්ෂිතේ. එතකොට මේ කහල රක්ෂිතේ ළඟ අවුරුදු 2.5මාරක වගේ ඇත්පැටියෙක්ට වෙඩි තියලා තියෙනවා. මම උදේම ආපු පරිවැඩියක් එක මම බලන්න ආවේ. මේ බලන්න. එතකොට මේ එයාගේ මේ පිටිපස්සේ දකුණු පාදයට තමයි වෙඩි වැදලා තියෙන්නේ. මේ බලන්න. මේ විදිහට හොඳටම ඉතිවිලා වාර වෙලා තියෙන්නේ මේ. ඇයි බදින්නද? මේ බලන්න මම හිතන්නේ සර වෙන තත්ත්වයක් තියෙනවා. මේනවනේ කකුල හොඳටම ඉතිවිලා තියෙන්නේ මේ. මෙතන තාම අදාළ බලධාරීන් කවුරුත් ඇවිල්ලා නැහැ. ලංකාවේ අලි සම්පත මිනිස්සුන්ට හිරිහැරයක් කරදරයක් වුණාට මේ වගේ අහිංසක සත්තුන්ට විශේෂයෙන්ම ඇතෙක්. එතකොට මේ වගේ අවුරුදු මම හිතන්නේ දෙකමාරක් විතර දෙන්නේ. මේ වගේ දෙනේ. ඔව් දෙකමාර තුනක් විතර ඇති පොඩි පැටියෙක්. මේ වෙද්දි මේ බලන්න මේ මම්මැසූ ටික නැත්තම් ඇත්තටම එයාට කැම දෙනවා. මේ බලන්න මේ තාමත් පහුවේදී. ඉතින් මේ ගැන බලධාරීන් අවධානය යොමු කරන්න ඕන මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න. මේ ළමයි අය තමයි ඇත්තටම මේවා බලාගන්න පරිස්සම් කරලා තියාගන්න මනාන්තර යන්න දෙන්නේ නැතොත් මේ මොනවක් දාලා කමයක් දාලා තියන් ඉන්නේ මේ වන ජීවිකකින් එනකන් නැත්නම් මේක ප්‍රතිකාර කරන්න වියක් නැති නිසා මේ කැම ටික දෙන්න වතුර ටික දෙන්න සේරම ළමයි අය තමයි මේ වෙද්දි මේ පේනවනේ ඔයාලේ හොඳට මිදි වෙලා තියෙන්නේ මේ වෙද්දි සරව තියලා වගේ තියෙන්නේ ඉතින් මේ ගැන පුංචි අත්පැටියෙක් මේ ලස්සන දල දෙකක් දැන් එයාට එමින් තියෙනවා අවුරුදු 3ක විතර ඉඳන් මොනතරම් මේක සාහසික අපරාධයක්ද කියන එක මේ කොච්චර මේ වෙද්දි ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ ගැන බලධාරීන් අවධානය යොමු කරන්න ඕන ඇත්තරම කිසිම කෙනෙක් මේ වෙද්දි බලන්නකෝ දැන් මේ වෙද්දි ළමයි අය ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලෝ තමයි කැම ටික දෙන්නේ වතුර ටික දෙන්නේ මම හිතන්නේ මේ මෙහෙම නොවුණා නම් ඇත්තටම මේ වෙද්දිකුත් මෙයාගේ ජීවිතය අනතුරුදායකයි. ඒ කියන්නේ මේ වෙද්දි අර දකුණු පාදේ මම වර කලින් වීඩියෝ එකේ වෙන්නුවා හොඳටම තුවාල වෙලා තියෙන්නේ. පේනවනේ මේ වෙද්දි ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තමයි තවයි එනවා පේනවනේ. ඒතර අයිසු දල දෙක පවා ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ අලි පැටියෙක් නෙමෙයි මෙයා ඇත් පැටියෙක්. මේ අම්මලා කැම දෙනවා මේ වතුර ටික දෙනවා බලන්න කොච්චර වටිනවද කියන එක. එයාට රස්නේ නිසා බලන්න මේ තමයි මානව සම්පත. බලන්න මෙයාට වතුර ටිකක් දීලා රස්නේ නිසා පුදුම විදියට මේ බලා ගන්නවා මන ජීවිකෙන් එනකම්. වෙනවනේ. නේද? අර වතුර දාලා. දල දෙකම ඇවිල්ලා තියෙනවා. පේනවනේ. පුංචියක්. හයි. 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 අකෝ. හරි. මේ. යා. හයි. හයි. මේ කකුල ගන්න තමයි ප්‍රශ්නේ. ඇදිලා. හයි. 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 එන්න. හයි. දෙන්නේ ආවොත් දෙන්නේ. ආවා දෙනවනේ. ඔබ ළඟට බෙදෙන්න බා දුරින් දෙන්න. ආවොත් දෙන්නේ. දෙකක් තියෙනවා. අත් දෙකම කොහොමද? මොකද?
ගෙනත් දෙනවා කෑම දෙනවා මුතුම කට්ටක් මිනිස්සුන්ට කන්න පතකට ගින්නම එයාට රත් වෙන්න දෙන්නෙම නැහැ. ඒ තරම් මිනිස්සු මේ හරි ආදරෙන් බලා ගන්න. බලන්න නේද? පේනවනේ කොච්චර සෙනෙහසින් යාව බලා ගන්නකොට පරිස්සම් කරනවද කියන එක. පේනවනේ මුතුම කට්ටක් කන්නේ එතනම හිවරට දාගන්න. හිවරට යන්න මෙයාට අවුල් නිසා මේ වතුර පීනවා වතුර බොන්න දෙනවා. හරි පුළුවන් දේවල් දෙනවා. මේ ඔක්ලී තියෙනවා කට්ටක්ක තියෙනවා කොස් තියෙනවා. බලන්න මිනිස්සු මොනතරම් සෙනෙහසින් යාව කොච්චර අලි මිනිස්සුන්ට හානිදායක දේවල් කරත් මිනිස්සු එහෙම දරුණු නැහැ හැමෝම. එක සාහසික මිනිස්සෙක් දෙන්නෙක් තමයි මෙවැනි අපරාධ සිද්ධ කරන්නේ. මේව දේවල් කරන්න එපා. ඇත්තටම ගයිස් මේ දැන් නම් ඔන්න ඇවිල්ලා ඉන්නේ වන ජීවිකෙන් මේ එක ડોක්ටර් කෙනෙක්ට මේ ඇත් පැටියෙක් නිසා අරයන්න බෑලු. ඒ කියන්නේ මේ අලි පැටියෙක් වගේ නම් අලියෙක් නම් එක වෛද්‍යවරුන්ට අරයන්න පුළුවන්ලු. හැබැයි මේ ඇත් පැටියෙක් නිසා වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවලු. දැන් නම් අන්න ප්‍රතිකාර කරන්න ආවා. ඇතෙක් නිසා මෙයාව පින්නවලට හරයනවලු. හේතුව මේ සමහර විට මෙයා වෙන්න පුළුවන් අනාගතයේ ලංකාවේ දළදා කරඬුව වඩම්මස්ති රාජයා. එහෙම නැත්නම් ඇතා මෙයා වෙන්න පුළුවන්.